බණ අහනවා කියන එක පින්වත්නි මහා කුසලයක්. ඒ කුසලයේ කොයි තරම්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළා දානයන් අතර අග්‍රතම දානය වෙන්නේ මොකද්ද? ධර්ම දානමය පින්කම. කටින පින්කම් 100ක් 200ක් කරාට වඩා ආනිසංසයක් මේ ධර්ම දානයකින් ලැබෙනවා. ඒ තරම් වටිනා පින්කමක් තමයි මේ වෙලාවේ මේ පින්වතුන් කරන්නේ. එහෙමනම් පින්වත්නි හොඳට කන් දෙක යොමාගෙන මේ කියන බණ පදයක් ගානේම මානසිකාරයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. එතකොට තමයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංස ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. දේශනාව ආරම්භයට පෙර මම පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ පින්වතුන් අද මේ විහාරස්ථානයේ පැමිණියේ සීල සමාදානයට පැමිණිච්ච පිරිසක් ඉන්නවා. දේශනාව සඳහා දායකත්වයේ දරන පිරිසක් ඉන්නවා. මේ දේවල් කරන්ද ඔබේ සිතේ මොකක්ද තියෙන අරමුණ? කරේ අරමුණක් තියෙන්නේ. මොනවා හරි අරමුණකින් තමයි මොකක් හරි දෙයක් කරන්නේ. මොකක්ද අරමුණ? නිවන් දකින්න. නිවන් දකින්න තමයි අපි මේ සීල් සමාදන් වෙලා ඉන්නේ. මේ බණ අහන්නේ නිවන් දකින්න. නිවන් දකින්නට සීල් සමාදන් වෙලා නිවන් දකින්නට බණ අහලා දැන් කවුරු හරි නිවන් දැකලා තියෙනවා? බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් එහෙම හේතු සම්පatti ගුණය හිටියා. එහෙනම් දැන් අද එහෙමයි ඉන්නවද? එහෙනම් ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ වැරදි අදහසක්. නේද? වැරදි අදහසකින් ඇවිල්ලා තියෙන්නේ. සීල් සමාදන් වෙලා තියෙන්නේ මොකටද? නිවන් දකින්න. සීල් සමාදන් වුණාම නිවන් දකින්නවා කියලා කවුද කිව්වේ? ධර්ම ශ්‍රවණය කිරීමත් නිවන් දකින්න හේතුවක් වෙනවා. හේතුවක් වෙනවා විතරයි. ඒක මූලික හේතුව වෙන්නේ නැහැ. නිවන් දකින්න නම් දැන් නිවන් දකින්න කැමතිද? මේ හැමෝම නිවන් දකින්න කැමතිද? නිවන් දකින්න කැමති අය අත උස්සන්න. අන්තයි නිවන් දකින්න කැමති නෑ. ඇයි පන්සලට? ඒක බහුතරයක් අපේ බෞද්ධයෝ තමමුත් රවට්ටගෙන අනිත් අයවත් රවට්ටනවා. පන්සලේ හාමුදුරුවන්වත් රවට්ටනවා. නිවන් දකින්න. නැද්ද? ඒක තමයි ඇත්ත. අද පින්වත්නි වර්තමානයේ බහුතරයක් බෞද්ධයයි සම්මත පිරිස් මේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. මොකටද? තමන්ගේ පාළුව කාංශිය විඩාව නිවා ගන්න. බොරුද කියලා බලන්න. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා පාළුව කාංශිය විඩාව නිවා ගන්න. මේ පොයේ දවසේ කරන්නේත් ඒක. ඔයගොල්ලන්ට ඔයගොල්ලන් කියනවනේ සමස්තේ. පින්වත්නි ඔබට බුදුරජාණන් වහන්සේව මතක් වෙන්නේ ළමයාගේ විභාගේ තියෙනකොට තමයි. ළමයාගේ විභාගේ තියෙනකොට බුදුහාමුදුරුවෝ මතක් වෙනවා.
ළමයාට අසනීපයක් වුණොත් ටක්ගල බුදුහාමුදුරුවෝ මතක් වෙනවා. ගෙදර කවුරු හරි මරණාසන්න වෙලා හිටියොත් ඒත් බුදුහාමුදුරුවෝ මතක් වෙනවා. කිසිම කරදරයක් නැතුව සැපසේ කාලා බීලා සතුටින් ඉන්නකොට බුදුහාමුදුරුවෝ මතක් වෙනවද බලන්න. ඒක මතක් වෙන්නේ නැහැ නේ. එහෙනම් මතක තියාගන්න ඔයගොල්ලෝ කරන්නේම බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන එක. ඔයාලගේ පාළුව කාන්සිය විඩාව නිවා ගන්න අර අතීතයේ හිටපු ගොවි මහත්වරු පාළුව කාන්සිය විඩාව නිවා ගන්න ජනකවි පාවිච්චි කරා වගේ අද වර්තමානයේ බෞද්ධයෝ තමන්ගේ පාළුව කාන්සිය විඩාව නිවා ගන්න බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. ඒ නිසා පින්වත්නි මේ කොහොම කිව්වත් ඕක තමයි ඇත්ත. පිළිගන්නවද නැද්ද? පිළිගන්න වෙනව නේද? මං අද ආවේ ලොකු කතාවක් කියලා යන්න. ඕන තරම් කතා අහලා තියෙනවද නේද? අද ආවේ වෙනස්ම විදියක ලොකු කතාවක් කියලා යන්න. පින්වත්නි මෙන්න මෙහෙම උපමාවක් මම මේ කියන්නේ. ඔබේ වත්තේ තියෙනවා නම් මල් ගස් හදලා. මල් ගස් හදනවනේ. ඔය හදන මල් ගස් වලට අපි මල් ගහෙන් ප්‍රයෝජනෙ ගන්න අපි මොකද්ද කරන්නේ? වතුර දාන්න. පොර දාන්න. හිරු එළිය ලැබෙන්න සලස්සන. ඒවත් කලට වෙලාවට කරනවද නැද්ද? කලට වෙලාවට කරනවා. එතකොට හොඳ ලස්සනට මල් පිපිලා වත්තම ලස්සනයි. අපේ ජීවිතත් ඒ වගේ පිටු. හැබැයි බැරි වෙලා හරි වතුර වැඩි වුණොත්, පොහොර වැඩි වුණොත් මල් ගහ හැදෙයිද? වැඩි වුණොත් හැදෙන්නෙත් නැහැ. අඩු වුණාට හැදෙන්නෙත් නැහැ. එහෙනම් අපේ ජීවිතවලට වෙලා තියෙන්නේ මොකද්ද? අපේ අද බහුතරයක් බෞද්ධයයි සම්මත පිරිසට බණ වැඩි වෙලා තියෙනවා. බණ වැඩි වෙලා තියෙනවා. ඉස්සර බුදුහාමුදුරුවන්ගේ කාලේ මෙච්චර බණ ඇහුවේ නෑ මිනිස්සු. බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ මෙහෙම හැමදාම හැමතැනම බණ ඇහුන්නේ. හැබැයි අද බලන්න Tamanට ඕනි විදිහකට අහන්න පුළුවන්. වේගෙන් අහනවා නම් වේගෙන් අහන්නත් පුළුවන්. හිමීට අහනවා නම් හිමීට අහන්න පුළුවන්. කැමැති හාමුදුරුවෝ කෙනෙක්ගේ බණක් අරගෙන කැමැති වෙලාවක අහන්න පුළුවන්. එක්කෝ වැඩක් කරන වෙලාවේ ටිකක් වෙලා අහගෙන ඉඳලා ඒක නවත්තලා ආයි පස්සේ ආයි අහන්නත් පුළුවන්. දැන් ධර්මයේ වැඩි වෙලා තියෙන්නේ. ධර්මයේ වැඩිපුර ලැබුණාම දැන් ඔය ඇත්තන්ට ප්‍රයෝජනයක් තියෙද එකේ. ප්‍රයෝජනයක්. දැන් අර වතුර වැඩි වෙලා. අර මල් ගස් වලට වතුර වැඩි වුණාම මල් ගහ සවුත් වෙනවා වගේ අපේ බෞද්ධයෝ දැන් ටික සවුත් වීගෙන එනවා බණ වැඩි වෙලා. නේද? පෙන්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා හරි ලස්සන දේශනාවක්. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මහණෙනි අනාගතයේ දවසක මේ ශාසනයේ අතුරුදහන් වෙනවා, මේ ශාසනයේ අන්තර්දානය සිද්ධ වෙනවා. ඒ ශාසනයේ අන්තර්දාන වෙනකොට මුලින්ම අතුරුදහන් වෙන්නේ පරියත්ති ශාසනයයි. මොකද්ද අතුරුදහන් වෙන්නේ? පරියත්ති ශාසනය. මොකද්ද පරියත්ති ශාසනය කියන්නේ? පරියත්ති ශාසනය කියන්නේ මොකක්ද? පරියත්තිය කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක බුද්ධ වචනයට. අද ලෞතර බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක බුද්ධ වචනේ ඉගෙන ගන්න අය ඉන්නවද? පාලි ඉගෙන ගන්න අය? අද හාමුදුරුවෝ පාලි දන්නේ නැහැ.
ඉතින් කොයිද දායකයන්ට බඩ කියන්නේ නේද? දායකයෝ පාලි දන්නෙත් නැති නිසා දායකයන් ඒවට අහු වෙනවද නැද්ද? ඒවට අහු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අනාගතයේ දවසක රත්තරන් වගේම දෙයක් මතුවෙනවා. අද නැද්ද රත්තරන් වලට සමාන දේවල්? ඉමිටේෂන් එකම තියෙනවනේ නේද? දාගෙන යනවා රත්තරන්. රත්තරන් දේව නෑ වගේ වටිනාකමක් තියනවද? නෑ. ඒ රත්තරන් වගේම දෙයක් අනාගතයේ පහළ වෙනවා මහණෙනි. මිනිසුන් ඒ රත්තරන් වගේම දේවල් වලට රත්තරන් වලට වඩා වටිනාකමක් දෙනවා. දැන් අද වෙලා නැද්ද? අද ඒක වෙලා තියෙනවා. ඒ වගේ තමයි මහණෙනි අනාගතයේ දවසක මේ ධර්මය අධර්මය හැටියට දේශනා කරනවා. ධර්මය කියලා අධර්මය දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ධර්මය කියලා අධර්මය දේශනා කරනවා. දැන් අද දේශනා වෙනවද නැද්ද? දේශනා වෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ නේද? කාලීන බණ තියෙනවා. කවි බණ තියෙනවා. කාලීන බණ කියලා එකක් තියෙනවද? කාලීන බණ කියලා එකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි. කාලයකට සීමා කරන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ කාලීන බණ අහනවද නැද්ද? ඒවට හරි ආසයිනේ. කාලීන බණ ටිකක් අහනවා. නේද? ඔයගොල්ලෝ හිනහ වෙනවා නම් බණ ටිකක් කියනකොට හිනහ වෙන්න හරි ආසයි. කාගේ හරි වරදක් කියනවා නම් කාට හරි බනිනවා නම් හරි ආසයි. ඇයි? පෙන්වත්නි මතක තියාගන්න. ඔයත් වැඩිපුරම කැමති මේ ඇහැ පිනවන්නයි. මේ කන පිනවන්නයි වැඩිපුරම කැමති. නාසය දිව කය පිනවන්නටයි කැමති. මේවා පිනවීම නවත්තන්න කිසිදු වැඩපිළිවෙලක් ඔයත් ළඟ නැහැ. වැඩපිළිවෙලක් තිබුණත් ලැබුණත් බාරගන්නෙත් නැහැ. ඒකයි කාට හරි බනිනකොට හරි ආසාවෙන් අහගෙන. ඔයගොල්ලෝ කැමති ලස්සන දේවල් බලන්න. අසුචි ගොඩක් දැක්කොත් අනේ හරි ලස්සනයි කියලා බලනවද? ගෙදර අරන් යන්න ඕනි කියලා හිතෙනවද? නෑ. කටත් ඇඹුල් කරගෙන අහක බලා ගන්න. පාරේ යනකොට ලස්සන මල් ගහක් තියෙනවා හොඳට මල් පිපිලා. අහක බලාගෙන යනවද? නෑ. අනේ අපෝයි මෙච්චර ලස්සන මල් ගහක් කියලා ගෙදර දොර ඇරලා තියනවද කියලා හොරෙන් බලලා අත්තක් හරි කඩාගෙන තමයි යන්නේ. නේද? ඇයි මේ ඇහැ පිනවන්නේ? නහයටත් ඔය ටිකයි. නහය පිනවන්න ආසය පිනවන්න නොයෙක් සෙන් පවුඩර් ගහන්න මොකටද? මේ කුණු කය කොච්චර නාවලා සුද්ධ කරලා සෙන් පවුඩර් දාගෙන හිටියත් මේක ගඳ ගහනවමද නැද්ද? මේක ගඳ ගන්නවා. ඒක මට නවත්තන්න පුළුවන්ද? ඒක මට නවත්තන්න බෑ. නොඑක ආකාරයේ අධික මිල ගණන් වලට ඒවා අරගෙන ඇවිල්ලා පාවිච්චි කරනවද නැද්ද? ඒත් පාවිච්චි කරනවා. හැබැයි කිසිම වැඩක් තියනවද ඒකේ? කිසිම වැඩක් නැහැ. කය පාවිච්චි කරන්නේ තාන්නේ විදියට. මේ කයට ඔයත් පුදුමාකාර තරම් සැප දෙන්න උත්සාහ කරනවා. ඒකනේ මෝල් ගහයි වංගෙඩියයි අයින් කරලා ගෙදෙට්ට ගෙනාවේ මොකද්ද? බ්ලෙන්ඩර් එක. නේද? මෙරිස් ගලත් අයින් කරලා. කුරහන් ගලත් අයින් කරලා. ලිඳෙන් ඇදගෙන නාන්න තිබ්බ වතුර බාල්දියත් අයින් කරලා. මොකද්ද මේ කරේ? කැලේට ගිහිල්ලා දර ටිකක් කඩාගෙන අරගෙන එන්න තිබුණු ඒ අවස්ථාවක් නැති කරගෙන ගෑස් එකක් ගෙදෙට්ට ගෙනියන. මේ කයේ පහසුව වෙනුවෙන් මේ කරන්නේ. මම කියන්නේ කමන්නේ. හොඳයි. හැබැයි ඒක ඔය නැත්තම් සිද්ධ කරනවා නම් කොහොමද? මේ කය අවබෝධයෙන් පරිහරණය කරන්න. අවශ්‍යතාවයට
අද අවශ්‍යතාවයට වඩා අනවශ්‍ය දේවල් වලට තමයි අපේ බෞද්ධයන් බොහෝ වෙලාවට කටයුතු කරන්නේ. ඒකයි මම කිව්වේ අපේ අයට දැන් පොර වැඩි වෙලා තියෙනවා. වතුර පොර වැඩි වෙලා දැන් බණ වැඩි වෙලා තියෙනවා. බුදුබණ ටිකක් ඇහෙනකොට ඔය S2 කවදාවත් ඇරලා බලාගෙන ඉන්නේ නැහැ. බුදුබණ ඇහෙනකොට අපේ බෞද්ධයන්ගේ ඇස් අඩවන් වෙලා බෙල්ල දෙකට නැවෙනවාමයි. නිින්ද යනවා බුදුබණ අහනකොට. හැබැයි අද වර්තමානයේ කියන කාලීන බණ හරි වෙන කවි බණක් හරි මොනවා හරි කියනවනම් කටත් අරගෙන නැද්ද? කටත් අරගෙන අහගෙන. හන්දියෙන් ගිහිල්ලා කතා වෙනවා හාමුදුරුවෝ මෙන්න මෙහෙම බණක්. හාමුදුරුවෝ මෙන්න මෙහෙම අරුන්දාගේ සායම ඉවරයි. කොහොම කියන්නේ? හැබැයි බුදුබණ ටිකක් ඇහුනොත් කවදා හරි ගිහිල්ලා කියනවාද අද හාමුදුරුවෝ නාම රූප ගැන කියලා දුන්නා උඹලා දන්නවද? පටිච්ච සමුප්පාදය ගැන කියලා දුන්න අවිද්‍යාව නිසා සංස්කාර උපදින හැටි කියලා දුන්න අද හාමුදුරුවෝ කතා වෙනවද කොහේ? කතා වෙනවද? නෑ. ඔයගොල්ලෝ කැමති මේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය දිව කය පිනවන වැඩපිළිවෙලකට කැමති. ඒ නිසා පින්වත්නි ඔය ඇත්තෝ කල්පනා කරන්න අද වර්තමානයේ බොහෝ තැන්වල ධර්මය ලෙස අධර්මය තමයි දේශනා වෙන්නේ. ධර්මයේ ලෙස අධර්මයේ දේශනා වෙනකොටත් ඒවාටත් සාදු කියන අපේ බෞද්ධයෝ අද වෙනකොට මේ සමාජයේ ඕන තරම් මම හොඳ ලස්සන කතාවක් කියනවා. මම මේ කාටවත් වනිනව නෙමෙයි. දැන් මොකක්ද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ? බණ නේද? දැන් ප්‍රසිද්ධ බණක් තියෙනවා නේද? ප්‍රසිද්ධ බණ තියෙනවා, අප්‍රසිද්ධ බණ තියෙනවා නේද? හොඳ ලස්සන බණපදයක් තියෙනවනේ. මොකද්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශ. හිතන දේ වෙන්නෙත් නැහැ. ඔයාලටත් ওই ටික තමයි. ඔයාලටත් කවදා හරි වෙන දේ හිතා ගන්න බැරි වෙනවා. මේ විදිහට කියුත්. එහෙම බුදුබණ පදයක් මේ ත්‍රිපිටකේ නැහැ නේද? හිතන දේ වෙන්නේ නැත්තම් මොකටද බුදුහාමුදුරුවන්ගේ බණ? අපිට වැඩක් දෙන්න. හිතන දේ වෙන්නේ නැත්තම් මීට 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන මමත් කවදා හරි දවසක ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්නවා කියලා හිතින් හිතුවා. උන්වහන්සේ හිතපු දේ සිද්ධ වුණා. දැන් හිතපු දේ වුනේ නැද්ද? හිතපු දේ වුණා. මේට අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සාරිපුත්ත මහරහතන් වහන්සේ මමත් කවදා හරි සම්බුද්ධ ශාසනයක ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලබනවා කියලා උන්වහන්සේ හිතුවා. ඒ හිතපු දේ ඒ විදිහට වුණා. මහා මායා දේවිය පෙර අතීතයේදී හිතුවා මම කවදා හරි මගේ කුසින් බෝසත් දරුවෙක් බියලො බුදු පුතෙක් මම මේ බිහි කරනවා කියලා හිතුවා. ඒක හරි ගියේ නැද්ද? හිතපු දේ සිද්ධ වුණා. එහෙනම් කොහොමද කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා හිතන දේ වෙන්නේත් නැහැ, වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. ධර්මයේ අධර්මයේ ලෙස ඇහෙනකොට ඒවාට සාදු කියන අපේ පිරිස අද වැඩිද අඩුද? වැඩි. පින්වත්නි බණ අහනකොට බණ අහන්න ඕනි කාරණා තුනක් හදාගන්න. කාරණා කීයද? කාරණා තුනයි හදන්න පුළුවන් බණ අහලා. මොනවද කාරණා තුන?
පළවෙනි කාරණාව තමයි සතිය. සතිය කියන්නේ සිහිය උපදින්න ඕන. බණ අහනකොට සිහියක් උපදින්න ඕන. මොකටද සිහියක් උපදින්න ඕන? අපි අනවරාග්‍ර සංසාරයේ මේ තරම් දුක් විඳගෙන ඇවිල්ලා මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයෙන් කොහොම ප්‍රයෝජනයක් ගන්න ඕනි කියලා සිහියක් උපදින්න. ඒකටයි ඔබ බණ අහන්න ඕන. දෙවෙනි කාරණාව තමයි සංවේගය. බණ අහනකොට හිනහ වෙන්න බෑ. අඬන්න බෑ. අද සමහරව බණ කියනකොට අම්මව බදාගෙන අඬනවා. තාත්තව බදාගෙන අඬනවා. සමහරව අතපය හතරම වීසි කරමින් hina වෙනවා. මේ බණ අහනකොට සංවේගයක් උපදවා ගන්න ඕන. බණ අහනකොට කොහොමද? මමත් මෙච්චර කාලයක් මේ කරලා තියෙන්නේ මොකද්ද? මේවා නවත්තලා මේවා නැවැත්තුවේ නැත්නම් මටත් අනාගතයේදී නරකාදී සතර පායන් වලට වැටිලා නොඑක් ආකාරයේ දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා සංවේගයක් ඇති කරගන්න. ඒකටයි ඔබ බණ අහන්නේ. තුන්වෙනි කාරණාව තමයි ඥානය. සති, සංවේග, ඥාන. ඔන්න ඔය කාරණා තුන හදා ගන්නටයි කෙනෙක් බණ අහන්නේ. ඥානය කියන්නේ මේ වගේ නිදහස් වෙන්න නම් මම කරන්න ඕනි මොකද්ද? විදර්ශනාව වඩන්න ඕන. විදර්ශනාව වඩන්න නම් මම නාම රූප ඉගෙන ගන්න ඕන. සිත් 89 ඉගෙන ගන්න වෙනවා. චෛතසික 52 මට ඉගෙන ගන්න වෙනවා. රූප 28 ගැන මට ඉගෙන ගන්න වෙනවා. මේවා ඉගෙන ගැනීම සඳහා ප්‍රඥාව දියුණු කරගන්න ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙලක් අන්න ඥානය දියුණු වෙන වැඩපිළිවෙලක් කරනවා. ඒ සඳහායි ඔබ බණ අහන්නේ. දැන් අද බණ අහන්නේ ඒකට. මැරිච්ච තාත්තට පින් දෙන්න. අම්මට පින් දෙන්න. නැත්තම් තමන්ගේ නම කියන්න. නේද? තමන්ගේ පුළුවන්කාරකම කියන්න. නැත්ද බලන්න. ඒකට තමයි පින්කම් කරන්නේ. පන්සලට පූජා කරන හැම එකකම බලන්න ඕගොල්ලෝගේ නම් ගහලා නැද්ද කියලා. පන්සලට පඩික්කමක් පූජා කරොත් පඩික්කමෙත් ගහලා තියෙනවා සීලවතී උපාසක අම්මාට නිවන් සැප ලැබේවා. ආමුදුරෝ කෙල ගහන්න යනකොට සීලවතී අම්මා පඩික්ක. ඔයගොල්ලෝගේ ශ්‍රද්ධාව කොහෙද තියෙන්නේ? දානය කියලා බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? දානය කියලා කියන්නේ මොකක්ද? අතහැරීමට දානය කියන්නේ. අද ගොඩාක් අයට කියලා දෙනවා දානය කියන්නේ දීම. දානය කියන්නේ දීම කියලා. දීම නෙමෙයි. දෙනවා කියන එක දානය නෙමෙයි. අතහැරීමයි දානය. එහෙනම් පින්වත්නි මේ කාරණා තුන හදා ගන්නයි කෙනෙක් බණ අහන්නේ. මේ ඥානය උපදවා ගන්නයි බණ අහන්නේ. එහෙනම් මේ ඥානය උපදවා ගන්නේ මොකටද? නිවන් දකින්න. නිවන් දකින්න නම් අපි මුලින්ම මොකද්ද කරන්න ඕන? සක්කාය දිට්ඨිය නැති කරගන්න ඕනනේ. සක්කාය දිට්ඨිය මොකක්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මගේ ආත්මය තව තියෙනවා. සම්පූර්ණයෙන්ම කියන්න. බාගෙට කියන්න එපා. ඔයගොල්ලෝ අහු වෙනවා ඕන තැන. ඇඳුම අඳිනකොට බාගෙට අඳින්න එපා. හොඳ සම්පූර්ණයෙන්ම අඳින්න. ධර්මයක් අල්ලනකොට සම්පූර්ණයෙන් අල්ලන්න බාගෙට අල්ලන්න එපා. මේ ධර්මය කියන්නේ හරියට සර්පෙක් වගේ. බාගෙට ඇල්ලුවොත්, නුහුරට ඇල්ලුවොත් සර්පයා දෂ්ට කරනවා වගේ ඔබටත් මහා විනාශයක් වෙනවා ධර්මයේ බාගෙට ඇල්ලුවොත්. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඇති තැනක මමය, මගේය, මගේ ආත්මයය, සත්වයේක්‍ය පුද්ගලයේක්‍යයි ගන්නා වැරදි දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. සක්කාය දිට්ඨිය නැති කරගන්නයි අපි උත්සාහ කරන්න ඕන.
එතනින් එහාට සක්කාය දිට්ඨිය නැති කරගත්තට පස්සේ ඊතුරු මාර්ගඵලවලට අපිට යන්න හරි ලීසි. රහත් වෙන්නද අමාරු, සෝවාන් වෙන්නද අමාරු? සෝවාන් වෙන්න තමයි හරිම අමාරු. රහත් වෙන එක ලීසි නේද? අනාගාමී වුණාට පස්සේ ඒක කොහොමත් රහත් භාවය කියන්නේ නිකන් හිටියත් රහත් වෙනවා. එහෙනම් සෝවාන් වෙන්න තමයි හරි අමාරු. සෝවාන් වෙන්න නම් සක්කාය දිට්ඨිය නැති කරගන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනයන් දුරු කරන්න. එහෙනම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම, මගේ ආත්මය සත්වයේ පුද්ගලයෙක් යයි ගන්නා වැරදි දෘෂ්ටියට. එතකොට මම කියලා කියන්නේ කාටද? මම කියලා කියන්නේ සිත් 89යි. ඔය සිත් 89ක් තියෙනද? සාමාන්‍ය පුද්ගලයෙක්ගේ හිතේ සිත් කීයක් උපදිනවද? ඔයගොල්ලෝගේ හිත කීයක් උපදිනවද? සිත් 2යි. ඔයාලට හිත කීයක් තියෙනවද? සිත් තියෙනවා පින්වත්නි 89ක් තියෙනවා සිත්. සිත් 89යි තියෙන්නේ. ওই සිත් 89ම ඕගොල්ලොන්ට තියෙනවද? ඕගොල්ලෝ ඔය සිත් 89ම නෑ. ඕගොල්ලොන්ට තියෙන සිත් කීයද? 54යි තියෙන්නේ. ඒකට කියනවා කාමාවචර සිත් කියලා. අභිධර්මයේ ටිකක් ඉගෙන ගන්න. අභිධර්මයේ ඉගෙන ගන්න නැතුව අපිට නිවන් දකින්න අද අමාරුයි. කාමාවචර සිත් තියෙනවා 54ක්. ඔය කාමාවචර සිත් 54ක් තියෙනවා. අකුසල් සිත් කීයද? අකුසල් සිත් කීයක් තියෙනවද? දැන් මම අද ලොකු කතාවක් කියලා දෙන්න මෙයාට. එතකොට ඔයගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනෙ ගන්නවද? බලෙන් හරි කියලා දෙන්න. අකුසල් සිත් කීයක් තියෙනවද? 12යි. කීයක් තියෙනවද? කීයක් තියෙනවද? කීයද? ඔක්කොමලා කියන්න. අකුසල් සිත් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. අන්නේම කතා කරන්නේ. නැත්තම් අර කොරාට ඇවිල්ලා බණ අහගෙන ඉඳලා යන්න එපා. මොනවා හරි දෙයක් කතා කරන තරමට අපි නොදන්නා දේවල් අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් කතා කරන්න. කවුරුත් මේ කන්න පණින් දැනි කතා කරන්නේ. අකුසල් සිත් තියෙනවා 12. මොනවද අකුසල් සිත් 12? මොන බලන්න. අවුරුදු 60ක් 70ක් අතර සීත සමාදන් වෙලා. පංචලේ ආමුදුරට දෙවියන්ටම දාන ටික උදේටයි දවල්ටයි ගෙනන් දීලා. ගිලම්පස ටික ගෙනන් දීලා. චෛත්‍ය ආදලා කටින පින්කම් කරලා සංඝාවාස ආදලා විහාර ගෙවල් ආදලා ආමුදුරට උපස්ථාන කරගෙන ඉඳලා. ඔයගොල්ලෝ ආමුදුරුන්ගේ මොනවද අහගත්තේ? දැන් ඒක ආමුදුරුන්ගේද වරද? ආමුදුරුන්ගේ කිසි වරදක් නැහැ. මේ ලෝකයේ තියෙන පින්වත්නි නියමයක් මොකද්ද? ඉල්ලුමට අනුව තමයි සැපේ. තියෙනවා එහෙම එකක්. ඔයගොල්ලෝ හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඉල්ලන්නේ නිවන් දකින්න ක්‍රමවේදය අහන්න නෙමෙයි එන්නේ. හාමුදුරුවනේ ගෙදර ලිඳ කපා ගන්න ඕන, ලිඳ කොයි පැත්තේද කපන්නේ? ඊයේ රෑ හීනෙන් අලියෙක් පන්නන් ආවා, මොකද්ද දන්නේ නැහැ හේතුව. ගෙදර බුදුපාන තියන්න ඕන කොයි පැත්තට? හාමුදුරනේ රැට නිදා ගන්නකොට ඔළුව බස්නාහිරට දැම්මට කමක් නැද්ද? ඒව නේද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න? බෝධි පූජාවක් තියෙනකොට කලකිරි කීයක් අරන් එන්න ඕන? වට්ටි කීයක් හදන්න ඕන? බුලත් කොළ කීයක් ඕනද දැහැත් වට්ටියට? ඔන්න ඔයාලට තියෙන ප්‍රශ්න. ඕව නිවන් දකින්න ඕනද? නිවන් දකින්න යන කෙනෙක්ට බුලත් කොළ කීයක් තිබ්බත් වැඩක් නැහැ. නිදා ගන්නකොට ඔළුව කොයි අතට දැම්මත් ඒකේ හානියක්. දැන් බස්නාහිරට ඔළුව දාන්න හොඳ නැහැ කියලා කියනෝනේ සම්මුතියක් තියෙනවනේ සමාජයේ. බස්නාහිර පැත්ත මම නිදා ගන්නද මම සැතපෙනද මං හිස දාලා තියෙන බස්නාහිරට.
තාම නම් එනවත් නැහැ. ඔයගොල්ලෝ මේ සම්මුතිය වල ඇලිලා ඉන්නේ. පින්වත්නි මේ ටික ඉගෙන ගන්න. ඔය තියෙන අර ඔය සම්මුති කඩාගෙන එළියට එන්න මේ වතෑරලා දාලා. දැන් අලු ගසලා දැන් නැගිටින්න කාලේ හරි දැන්. මොකද ඔයාලට මේ ලැබිලා තියෙන්නේ බොහොම වටිනාම කියන කාලයක්. අන්තිමටම මේ ලැබිලා තියෙන කාලයෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් කවදාවත් හිතන්න එපා. 15ක් පොයට පන්සලේ සිල් සමාදන් වුණා කියලා මැරිලා සුගතියකවත් යයි කියලා. කටින පිංකම් කරා කියලා සුගතියකවත් යයි කියලා නම් හිතන්න එපා. දැන් අද එහෙමනේ ආමුදුරු කියන්නේ නේද? කටින පිංකම කරා නම් ගොඩ තමයි. නේ? ආමුදුරු ගොඩ. කටින පිංකම කරා. නායකයාගේ සේවිත. ඒ නිසා ඔය ඇත්තෝ කල්පනාකාරී වෙන්න, ඔය ඇත්තෝ දක්ෂ වෙන්න. ආමුදුරුවන්ගෙන් අවශ්‍ය දේ ගන්න. හැමෝම එහෙම කියලා දෙනවද? හැබැයි හාමුදුරුවන්ගෙන් ඇහුවොත් කියලා දෙන්නේ නැද්ද? දැන් පින්වත්නි මතකයිනේ මම මීට අවුරුදු 7කට 8කට විතර කලින් මෙහෙට එනකොට මම මෙලෝ දහමක් දන්නවද? ඇත්තටම අපේ ලොකු හාමුදුරුවන්ට පින් දෙනවා මං හැමදාම. උන්වහන්සේ වගේ කාර්ය කල්යාණ මිත්‍ර තමර තාත්තා කෙනෙක් වගේ ඇත්තට මම ඒක අදටත් හරි ගෞරවයෙන් උන්වහන්සේ පරිහරණය කරන්නේ උන්වහන්සේට ඒ තරම් ගරු කරනවා. මොකද උන්වහන්සේ කවදාවත් අපිව මග හලලා ගියේ නැහැ. අපිට මාර්ගය පෙන්වුවා මිසක් අමාර්ගයක් පෙන්වුවේ නැහැ. ඒකයි උන්වහන්සේ තුල තිබුණ කල්යාණ මිත්‍රභාවය. උන්වහන්සේගේ අවවාදයේ පීඨපු නිසාවෙන් අද ඔබටත් බණ කියනවා. මේකේ පිනක් අයිති වෙනව නම් උන්වහන්සේට අයිති වෙනවලු මුලින්ම. උන්වහන්සේ තමයි මට ධර්මය කියලා දුන්නේ. පන්සිල් රකින්න විදිය, සමාජයේ හැසිරෙන විදිය, ධර්මයේ දරා ගන්න විදිය, සිවුර ඇඟට පෙරව ගන්න විදිහේ ඉඳලා හැමදේම උන්වහන්සේ තමයි මට තාත්තා වගේ කියලා දුන්නේ. ඉතින් අද උන්වහන්සේට පින් සිද්ධ වෙන්නේ මේ ගමට වැහෙන්න බණ කියන්නේ කොහොමද? එවැනි උත්තරීතර බුද්ධ පුත්‍රයෙක් තමන්ගේ ගමේ වැඩ ඉන්නකොට ඇයි ඒ වගේ ප්‍රයෝජනෙ ගන්න නැත්තේ? ඔයගොල්ලොන්ට බැයිද ගිහිල්ලා අහන්න? අපි ලොකු ආමුදුරු ධර්මය ගැන හොඳට දන්නවා. ඔයගොල්ලෝ අහලා තියෙන්නේ අපේ ලොකු හාමුදුරුවෝගේ ත්‍රිපිටකාචාර්ය කියන කෑල්ල විතරනේ. උන්වහන්සේ ඊටත් එහා පැත්තටම මේ ධර්මය අධ්‍යයනය කරපු කෙනෙක්. උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳ ඕන වෙලාවක අහන්න. හැබැයි උන්වහන්සේ හැම වෙලෙම බණ කියන්නේ නෑ. හැම වෙලෙම කියන්නේ ධර්මයේ ගරු කරලායි කටයුතු කරන්නේ. පාරේ යන ගමන් බණ කියනවද? එහෙම බණ කියන්නේ නෑ. නිවාඩු මාඩුවක හිමීට ඇවිල්ලා හාමුදුරුවන්ගෙන් අහන්න බණ ටික. උන්වහන්සේ ඒ තරම් හරි දක්ෂයි බණ කියලා. මමත් උපරිම උත්සාහ කරනවා උන්වහන්සේ වගේ වෙන්න. තාම බැහැ. අපි තාම පොඩි නේද? ඒ අත්දැකීම අපිට නෑ. හැබැයි පින්වත් මතක තියාගන්න ඔයගොල්ලෝ කවදාවත් බෞද්ධයෙක් ලෙස ජීවත් වෙලා බෞද්ධයෙක් ලෙස මැරිලා යනවා මිසක් අබෞද්ධයෙක් වෙලා මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා මැරිලා යනවා නම් ඒකේ වරද ඔබේමයි. ඒ වරද ඔබේමයි. ඒ වරද පටවන්න පුළුවන් කෙනෙක් ආයි වෙන කොහෙවත් ඇත්තේ නැහැ. පන්සලේ හාමුදුරුවෝ දොස් කියන්න වැඩක් නැහැ. පන්සලේ හාමුදුරුවෝ කරන්නේ මොකක්ද? ඔයගොල්ලෝ ඉල්ලන්නේ මොනවද? ඉල්ලුමට අනුව සැපෙන්න දෙන්න. දැහැත්වට්ටිය පූජා කරලා හාමුදුරුවන්ට දේශ වණකට ආරාධනා කරා. හාමුදුරුවනේ හාමුදුරුවෝ කියන ඕන දෙයක් කියලා යන්න කියලා එහෙම ඉන්න එපා.
දැහැත්වට්ටිය පූජා කරලා හාමුදුරුවන්ට කියන්න ධර්මාසනයේට වඩම්මව ගත්තට පස්සේ අපිට චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙන්න. තණ්හාව නැති කරන්න හැටි කියලා දෙන්න. පටිච්ච සමුප්පන්නව සත්‍ය මේ ලෝකේ යන්නේ කොහොමද කියලා අපිට කියලා දෙන්න. ස්කන්ධ ධාතු ආයතන ගැන අපි අවබෝධ කරගන්නේ කොහොමද, ඉගෙන ගන්නේ කොහොමද කියලා දෙන්න. සිත් 89 ගැන අපිට කියලා දෙන්න. චෛතසික ටික ගැන කියලා දෙන්න. රූප 28 කියලා දෙන්න. හාමුදුරුවෝ කම්පියුස් වෙනවා එතකොට. එකපාරටම උපාසකම් මට මොකද නිවන්පත් වෙලා තියෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ ධර්මය ගැන දන්නේ නැත්තම් උන්වහන්සේ පොත් පෙරලගෙන ත්‍රිපිටකය කියවනවා. පොත පෙරලගෙන ත්‍රිපිටකය කියවනකොට උන්වහන්සේගේ ප්‍රඥාවයි දියුණු වෙන්නේ. ඔබ ධර්ම දාණයට හේතුවක් වෙලා. බලන්නකො මේ පිනත් ඔයාට නෙවෙයිද? හාමුදුරුවෝ ධර්මයට යොමු කරවන්න පුළුවන් දායකයන්ට. ඒ පිනත් ඔබට අයිති වෙනවා. ඒකයි මම කියන්නේ දැන් අවුරුදු 50ක් 60ක් සිල් සමාදන් වෙලා තාමත් ඔබ අකුසල් සිත් ටික දන්නේ නැත්තම් හරි අපරාධයක් කියන්නේ. ඒ නිසා සිත් 89යි තියෙන්නේ. මේ සිත් 89 ඉගෙන ගන්න. ඉගෙන ගන්න සිත් 89 ගැන ඉගෙනගෙන ඊළඟ 15ක් පොයේ දවසට පන්සලට එනකොට හාමුදුරුවන්ට කෙලින්ම දැහැත් වට්ටිය දීලා ආරාධනා කරන්න. හාමුදුරුවනේ අකුසල් සිත් 12ක් තියෙනවා. ඒකෙන් ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි තියෙනවා. ලෝභ මූල සිත් 8ේ හේතු ප්‍රත්‍ය ගැන අපිට කියලා දෙන්න. බණ දන්නේ නැති හාමුදුරුවෝ කෙනෙක් ආවොත් නම් යනවා යන්න. නොදැන ඉන්න විදියක් නැහැ නේද? ඔයගොල්ලෝ කියන විදියට හාමුදුරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් නැගිටලා යනවා. මොකද අද දායකයෝ කියන්නේ මොකද හාමුදුරුවෝ නම් ඉතින් කිසි වැඩක් නැහැ නේ. ඉතින් කනවා මුදියනවා. එහෙමනේ කියන්නේ නේද? ඒ විදියට ඉන්න කෙනෙක් ආවොත් නම් අනිවාර්යෙන්ම නැගිටලා යනවා. ඒ කනවා බුදියනවා නම් වෙති. ධර්මයේ දන්නේ නේ? අහන්න. හොඳට මතක තියාගන්න. මං දැන් අද අකුසල් සිත් 12 ගැන මං කියලා දෙනවා. අකුසල් සිත් කීයද? 12ක් තියෙනවා. මේ සිත් 12 ගැන මං කියලා දෙන්නම්. ආයෙත් දවසක අපි හමු වුණොත් මේ වගේ හේතු ප්‍රත්‍ය ගැන අපි කතා කරමු. ලෝභ මූල සිත් තියෙනවා කීයක්ද? 8ක්. මොනවද ලෝභ මූල සිත්? මොනවා පළවෙනි සිත මොකද්ද? ඔයාලගේ තියෙන ලෝභය. පළවෙනියටම තියෙන ලෝභ මූල සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික හිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික හිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික හිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික හිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික හිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික හිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික හිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික හිත. ඔන්න සිතට ඔය සිතට පාඩම් කරගන්න. හරි ලේසි. කැලි ටික එහෙට මෙහෙට දාන්න විතරයි තියෙන්නේ. සිත් දෙකක් තුනක් අල්ලගත්තාම පාඩම් කරගන්න හරි ලේසි. සෝමනස්ස සහගතයි කියන්නේ මොකද්ද? ඒ වචන ටිකත් ඉගෙන ගන්නකො. එතකොට අකුසලයක් ඉපදෙනවා නම් ඒ අකුසලයේ ඉපදුනා කියලා හරි Tamanට දැනගන්න පුළුවන්. සෝමනස්ස සහගතයි කියන්නේ ඒ වචනේ තුලම තියෙනවනේ සෝමනස්ස සහගත සතුටු සිතින්. සතුටින්. දැන් අකුසල්නේ මේ කතා කරන්නේ. සතුටින් අකුසල් කරන්න බැයිද? සතුටින් ඕන තරම් අකුසල් හොරකම් කරන්න පුළුවන්. නේ? ප්‍රාණඝාතය කරන්න පුළුවන්, අදත්තා දානය කරන්න පුළුවන්, කාම මිත්‍යාචාරය කරන්න පුළුවන්, බොරු කියන්න පුළුවන්, සුරාපානය කරන ඒවා කරන්න පුළුවන්, පරුස වචන කියන්න පුළුවන්, කේලම් කියන්න පුළුවන්. සතුටින් ඒව කරනවා. අන්න සතුටින් කරනකොට ඒක සෝමනස්ස සහගතයි. ඒක සතුටින් සෝමනස්ස සහගත
දිට්ඨිගත විප්පයුක්ත. දිට්ඨිගත විප්පයුක්තයි කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඒ සිත යෙදෙන්නේ. එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ සිතක් තමයි යෙදෙන්නේ. ඒකයි කිව්වේ දිට්ඨිගත සම්පයුක්ත කියලා. අසංකාරික හිතක් කියලා කියන්නේ මොකද්ද? අසංකාරිකයි කියන්නේ අසංකාරිකයි කියන්නේ තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමක් නැතිව සිද්ධ වෙනවා නම් උපදිනවා නම් ඒ හිත අසංකාරිකයි. තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමකින් සිදු වෙනවා නම් ඒක සසංකාරිකයි. දැන් පැහැදිලිනේ? සෝමනස්ස සහගතයි කියන්නේ සතුටු සිතින්, දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ, අසංකාරිකයි කියන්නේ තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමක් නැතුව, සසංකාරිකයි කියන්නේ තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමකින් උපදින එක. ඔන්න සිත් හතරයි. දිට්ඨිගත සම්පයුක්ත, දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තොරව. මුලින් කතා කරපු සිත් දෙක දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. ඒකට කිව්වා දිට්ඨිගත සම්පයුක්ත කියලා. ඉතුරු සිත් දෙක දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තොරවයි. ඒක කිව්වා දිට්ඨිගත විප්පයුක්ත කියලා. දැන් සිත් හතරයි. තව සිත් කීයක් තියෙනවද? තවත් හතරක් තියෙනවනේ. ඔය හතර. ඊළඟට එනවා උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත. උපේක්ඛා සහගතයි කියන්නේ මොකක්ද? මධ්‍යස්ථ භාවයේදී මදහත් බව. මදහත් බවට කියන උපේක්ඛාව කියලා. මදහත් භවෙන් යුක්ත උපේක්ඛා සහගත. දැන් දිට්ඨිගත සම්පයුක්ත කියන එක දන්නවා. නේ? අසංකාරික සසංකාරික දන්නවා. දිට්ඨිගත විප්පයුක්තත් දන්නවනේ. බලන්නකො එක සිතක් හරියට අල්ලගත්තොත් එහෙම අනිත් සිත් ටික අල්ලගන්න හරිය ලේසි. නේද? දැන් උපේක්ඛා කියන කෑල්ල විතරයි අරකට හදාගන්න තියෙන්නේ. මදහත් සිතින් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමකින් නැත්නම් තමාගේ හෝ අනුන්ගේ මෙහෙයවීමක් නැතුව උපදිනවා. ඒක සසංකාරික අසංකාරික මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටියෙන් තොරව. ඔන්න සිත් 8. ඔය කිව්වේ ලෝභ මූල සිත්. ඊළඟට තියෙනවා ද්වේෂ මූල සිත්. කීයක් තියෙනවද? ද්වේෂ සිත් කීයක් තියෙනවද? ඔයගොල්ලෝ නම් ද්වේෂ සිත් ඕන කරන්නේ නේද? උදේ ඉඳන් රැය වෙනකන් ද්වේෂ සිත් තියෙන්නේ නේද? ද්වේෂ සිත් කීයක් තියෙනවද? ද්වේෂ සිත් තියෙනවා දෙකක්. කීයද? දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ අභිධර්මයේ කියවන්න ධම්මසංගණී අභිධර්ම පිටකේ ධම්මසංගණී ප්‍රකරණේ අරගෙන ධම්මසංගණී ප්‍රකරණේ තියෙනවා ධම්මසංගණී විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤාති යමක කතාවත්තු ප ဋ ාණ කියලා ප ဋ ාණ ප්‍රකරණේ ගන්න. ප ဋ ාණ ප්‍රකරණේ මේ ඔක්කොම ටික තියෙනවා. මේ ප්‍රත්‍ය 24ම පිළිබඳව විස්තර කරලා දේශනා කරලා තියෙනවා. ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ ප ဋ ාණ ප්‍රකරණය අරගෙන බලන්න හේතු ප්‍රත්‍ය, ආරම්භන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, සමානන්තර ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය කියලා. ඔම් ප්‍රත්‍ය 24ක්ම තියෙනවා. මේකේ විස්තර කරලා තියෙනවා. හේතුප්පච්චයෝති. හේතු ප්‍රත්‍ය යනු කුමක්ද? හේතු සම්පයුත්ත කාණං ධම්මානං තං සමුට්ඨානානං ච රූපාණං හේතුපච්චයේන පච්චයෝ. මොකක්ද දෙකේ? හේතු කියලා කිව්වා. හේතු කියලා කියන්නේ මොනවද? එතන කියන හේතු තමයි ලෝභ දේශ මෝහ, අලෝභ ආදේශ අමෝහ. ඔච්චරයි හේතු තියෙන්නේ. ආයි ඊට වැඩි හේතු නැහැ. හේතු 6යි තියෙන්නේ. ඔය හේතු 6ෙන් තමයි මේ ඔක්කොම ටික සිද්ධ වෙන්නේ. දැන් අපි ද්වේෂ සිත් ගැන කතා කරලා ඉමුකෝ.
නේද? ද්වේෂසිත කීයක් තියෙනවද එතකොට තව ද්වේෂසිත දෙකක් තියෙනවා. මොනවද? දෝමනස්ස සහගත දිට්ඨි පටිඝ සම්පයුක්ත අසංකාරික හිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික හිත. දැන් ඕකෙන් ගන්න වචන කීයද ගන්න තියෙන්නේ? දෙකයිනේ අල්ල ගන්න තියෙන්නේ. දෝමනස්සය කියන්නේ මොකද්ද? ද්වේෂය. ද්වේෂසිතින්. පටිඝය කියන්නේ මොකද්ද? පටිඝය කියන්නේ ද්වේෂය නෙමෙයි. පටිඝය කියලා කියන්නේ අරමුණේ ගැටීම. අරමුණේ ගැටීම තමයි පටිඝය. ඒකට ද්වේෂ සහගත සිතින් එන අරමුණේ ගැටෙනවා නම් ඒ ගැටෙන එක දෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිතක්. නැත්නම් දෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිතක්. ද්වේෂසිත දිට්ඨිගත විප්පයුක්ත වෙන්නේ නැහැ. කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තොරව ද්වේෂසිත උපදින්නේ නැහැ. ද්වේෂසිත උපදින්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවයි. ඒ නිසායි සිත් දෙකක් තියෙන්නේ. සසංකාරික අසංකාරික ભેදය තියෙනවා. ද්වේෂය තමන්ගෙන් උපදින්නත් පුළුවන්. අනුන් නිසා ද්වේෂය උපදින්නත් පුළුවන්. එතකොට දෝමනස්ස සහගතයි කියන්නේ ද්වේෂසිත, පටිඝ සම්පයුක්තයි කියන්නේ අරමුණේ ගැටෙන ස්වභාවය. සසංකාරික අසංකාරික ભેදය දන්නවනේ දැන්. එතකොට ඔන්න ද්වේෂසිත දෙක. හරි ලේසි මේක පාඩම් කරගන්න. ද්වේෂසිත දෙක. ඊට පස්සේ තියෙනවා මෝහසිත දෙක. මොනවද මෝහසිත දෙක? මෝහසිත දෙක මොනවද? උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත හිත. මොකද? මුලින්දලා කිය උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත හිත. දෙවෙනි එක උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත හිත. විචිකිච්ඡා සම්පයුක්ත දැන් ඕකේ ගන්න තියෙන්නේ කොයි කැලලද? විචිකිච්ඡාවනේ. අනිත් උපේක්ඛාව දන්නවනේ. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත. ඒකේ දිට්ඨිගත සම්පයුක්ත විප්පයුක්ත කියලා එන්නේ නැහැ. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. විචිකිච්ඡාව කියලා කියන්නේ මොකද්ද? සැකය. මොකද්ද තියෙන සැකය? මොකක් පිළිබඳව සැකය? බුද්ධ ආදී අටතැන් පිළිබඳව ඇති සැකය. මොනවද බුද්ධ ආදී අටතැන්? බුද්ධේ කංකච විචිකිච්ඡති, ධම්මේ කංකති විචිකිච්ඡති, සංඝේ කංකති විචිකිච්ඡති, සීලේ කංකති විචිකිච්ඡති. ඊළඟ පුබ්බන්තේ කංකති විචිකිච්ඡති, අපරන්තේ කංකති විචිකිච්ඡති, පුබ්බන්ත අපරන්තේ කංකති විචිකිච්ඡති, පටිච්ච සමුප්පාද ධම්මේ කංකති විචිකිච්ඡති. ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන සැකයින, ධර්මයේ ගැන සැකයින, සංඝයා ගැන සැකයින, සීලය ගැන සැකයින, පෙර ජීවිතය පිළිබඳව සැකයින, පසු ජීවිතය පිළිබඳව සැකයින, පෙර පසු ජීවිත පිළිබඳව සැකයින, පටිච්ච සමුප්පාදය පිළිබඳව සැකය. ඔන්න ඔය අට තමයි කියන්නේ විචිකිච්ඡාව. බුද්ධ ආදී අටතැන් පිළිබඳව සැකය. ඒක උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත හිත. එතකොට එතන පොඩි වෙනසක් තියෙනවනේ. දිට්ඨිගත සම්පයුක්ත කියන කැලල නැහැ. සසංකාරික අසංකාරික කියන එක නැහැ. අපි අනිත් එකත් කතා කරමු. දෙවෙනි එක මොකද්ද? උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත හිත. ඕකේ ගන්න තියෙන මොන කැලලද? උද්ධච්ච කැලලනේ. උද්ධච්චකම තියෙනවද බලන්න? නැද්ද? උද්ධච්චකම තියෙනවද?
තියෙනවනේ ඈ උද්දච්චකම ආදී වෙලා උද්දච්චකම නැද්ද උද්දච්චකම තියෙනවා තියෙනවා උද්දච්චකම කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ හරියට දන්නේ නැහැ ඒකයි වැඩේ වෙලා තියෙන්නේ ඒකේ වැරදි කැලලක් අල්ලගෙන තියෙන්නේ ඔයගොල්ලෝ හිතාගෙන උද්දච්චකම කියන්නේ මොකේද මාන්නයට ලොකුකම තියෙනවා නම් පඬිතකම තියෙනවා නම් ඒක තමයි ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ උද්දච්චකමනේ. ඒක වැරදි. උද්දච්චකම කියන්නේ මොකටද? උද්දච්චය කියලා කියන්නේ උද්දච්චය කියලා කියන්නේ අරමුණේ නොසන්සුන් භාවයටයි උද්දච්චය කියලා කියන්නේ. මොකද්ද? අරමුණේ නොසන්සුන් භාවයට. ඒ කියන්නේ අපි කලබල වෙන්නේ. හිතන්නකෝ ණයෙක් ගෙට පැන්න ගමන් අපි කලබල වෙනවද නැද්ද? කලබල වෙච්ච ගමන් මොකද කරන්නේ? කෑ ගහන්නත් ඕන, අල්ලපු ගෙදරට කතා කරන්නත් ඕන, දොර වහන්නත් ඕන, කොල්ලක් ගන්නත් ඕන, දුවන්නත් ඕන මේ ඔක්කොමත් කරන්න ඕන. මොකුත් කරගන්න විදියක් නැහැ. කලබල වෙච්ච ගමන් මොකද කරන්නේ? එක්කෝ ඔළුවස්සේ හරි දොර ඔළුව හැප්පිලා ණයාගේ අඟුලටම වැටෙනවා. අන්න අරමුණේ කලබල නේ? අරමුණේ කලබල වෙනවා. කලබල වුණාම ඕකනේ වෙන්නේ. ණයාගේ අඟුලටම වැටෙනවා. එහෙනම් අරමුණේ කලබල ස්වභාවය අරමුණේ තියෙන කලබලකාරී ස්වභාවයට තමයි උද්දච්චය කියලා කියන්නේ. එහෙනම් ඔයගොල්ලෝ හිතාගෙන උද්දච්චය නෙමෙයි. ඒ කවුරු හරි උද්දච්චකමක තියනවා කිව්වොත් එහෙම ගණන් ගන්න එපා දැන්. ඒක ගැටලුවක් නෑනේ. ඈ? උද්දච්ච කුක්කුච්ච. පංච නීවරණ වල තියෙන උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා තියෙනව නේද? ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒ කියන්නේ අරමුණේ කලබලකාරී ගතිය තමයි අරමුණේ නොසන්සුන්කම තමයි උද්දච්ච සිත කියලා කියන්නේ. දැන් ඔන්න සිත් අකුසල් සිත් 12ම දැන් ඉගෙන ගත්තානේ. බලන්නකෝ දැන් ඕක අමාරුද? දැන් අභිධර්මයේ අමාරුද? දැන් බලන්නකෝ මේ පොඩි වෙලාවට ටක් ගාලා අකුසල් සිත් 12ම ඉගෙන ගත්තා. සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික සෝමනස්ස සාගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සාගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සාගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සසංකාරික දෝමනස්ස සාගත පටික සම්පයුත්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සාගත විචිකිච්ඡා සම්පයුත්තේත උපේක්ඛා සාගත උද්දච්ච සම්පයුත්තේත සිත් 12ක් ඉගෙන ගත්තා. දැන් බැයිද සිත් 89 ඉගෙන ගන්න? චෛතසික 52ත් ඔය වගේ බැරිද? රූප 28ත් බැරිද? පුළුවන්. අපි වෙලා තියෙන්නේ අපි නිවන් දකින්න කොහොමද කියන එක පිළිබඳව හරියට දන්නේ. ඒකයි ඕගොල්ලන්ට වෙලා තියෙන බණ වැඩි වෙලා දැන්. ඔයගොල්ලොන්ගෙම කියලා අර ෆෘට් සලාඩ් එකක් වගේ එකක් හදාගෙන තියෙනවා. එහෙන් මේන් දාගෙන කෑලි බණ ටිකක් අරගෙන. බුදුහාමුදුරුවන්ගේ බණ ටික පැත්තක. නේද? ඔය අකුසල් සිත් 12 දැන් ඒක ඉවරම කරලා දාමු. නේද? එතකොට ලේසි. දැන් අකුසල් සිත් 12 ගැන හොඳටම දන්නවා. දැන් ඔయిత වැඩි ආය අකුසල් සිත් තියනවද? ආයි නෑ ඔච්චරයි තියෙන්නේ. අකුසල් සිත් 12යි. ඔය ටික. ඔය අකුසල් සිත් 12න් ඔයගොල්ලන්ව සතර අපායටම ඇදලා දාන්න පුළුවන්ද බැයිද? අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඔය අකුසල් සිත් 12න් සතර අපායට යනවාමද නැද්ද? යනවාමයි කිව්වොත් කවුරු හරි එන මොකක් හරි අවුලක් තියෙනවා. අකුසල් සිත් 12න්ම සතර අපායට යන්නේ නැහැ. ඔය අකුසල් සිත් 12න් අකුසල් සිත් 11ක් තියෙනවා සත්වයාව සතර අපායට ගිහින් දාන්න පුළුවන්. එක හිතක් තියෙනවා. සත්‍යව සතර අපායට දාන්න තරම් ශක්තියක් ඒ හිතට නැහැ. අකුසලයක් තමයි. හැබැයි සත්වයාව සතර අපායට දාන්න තරම් ශක්තියක් ඒ හිතේ නැහැ. මොකක්ද ඒ හිත?
මොකද්ද? ඔව්. උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත. උද්දච්චකම තියෙනවා නම් බය වෙන්න එපා. අපායට යන්නේ නැහැ උද්දච්චකම තිබ්බට. උද්දච්ච සිතට සත්වයාව සතර අපායට ඇදලා දාන්න ශක්තියක් නැහැ. හැබැයි මතක තියාගන්න අනික් සිත් 11ටම පුළුවන් සත්වයාව සතර අපායට ඇදලා දාන්න. ඒ නිසා ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? මේ සිත් ටික හොඳට ඉගෙනගෙන මේ සිත් උපදින විදිහ පිළිබඳව ඉගෙන ගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවද? දරුවෙක්ට කෑම ටිකක් උයලා දැන් අම්මා ආදරයෙන් දරුවට කෑම ටිකක් උයලා දෙනකොට ඒ අම්මට මොකද්ද උපදින සිත? අකුසල් සිතක් ඉපදෙන්නේ. දැන් කණ්ඩත් නැති කරනවා නේ ළමයි. ලෝභ සිතක් උපදින්නේ. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිතක් ඒ අම්මට උපදින්නේ. හැබැයි ඒකේ හේතු යෙදිලා තියෙන්නේ කොහොමද? ලෝභ දේශ මෝහ කියන හේතු යෙදිලා තියෙන. හැබැයි ඒ අරමුණු රසය කියලා එකක් තියෙනවා. මේක තව ලොකු විස්තරයක් මේකේ කරන්න තියෙනවා කරනකොට. අරමුණු රසය අපි ගන්නා අරමුණු රසය කියලා එකක් තියෙනවා. ඒ අරමුණු රසයේ හොඳ බව, නරක බව, මධ්‍යස්ථ බව කියලා තුනක් තියෙනවා. මේකේ ගන්නේ අපි ඒ අරමුණේ හොඳ බව, ළමයා කියන අරමුණේ හොඳ බවයි ගන්න. ඒ නිසා ඒක ලෝභ සිතක් වෙන්නේ. එතකොට ළමයා කියන කෙනාට ආදරයෙන් ආහාර ටිකක් සකස් කරලා දෙනකොට ඒක ලෝභ සිතක්. හැබැයි ඒ ලෝභ සිතේ විපාකය මොන වගේද? විපාකය මොන වගේද? ඒ ලෝභ සිතේ දරුවට කැම ටිකක් හදලා දෙන ලෝභ සිතේ විපාකය ඔයගොල්ලෝ දැනගන්න මේවා. මොනතරම් උදේ ඉඳන් රැය වෙනකන් තම්බලා දෙනවනේ නේද? ළමයි. දැනගන්න. ඒකේ විපාකය අනියතයි. අනියතයි කියන්නේ මොකක්ද? නියතයක් නැහැ. ඒක විපාක දෙනවා නැහැ කියලා එහෙම එකක්. එහෙම දැන් ලෝභ සිතක් වුණාට ඒකේ විපාක තියෙනවා අකුසල් සිතක්. එහෙම එකක් වෙන්නේ. ඒකේ විපාක අනියතයි. ඇයි අනියත? අකුසල් විපාකේ නියත වෙන්නේ අකුසල කර්මපතය තුල සිතක් ඉපදුවොත් තමයි. මොකද්ද? අකුසල කර්මපතයෙන් සිතක් යෙදුණොත්. මොනවද කර්මපත? කර්මපත මොනවද? දස අකුසලයේ. දස අකුසල කර්මපතය. දස අකුසල කර්මපතයන්ගෙන් එකක් හරි යෙදුණොත් ඒක ඔබව සතර අපායට ඇදලා දාන්න තරම් ශක්තියක් තියෙනවා. හැබැයි දරුවට කැම ටිකක් හොයලා දෙනකොට දස අකුසලයන්ගෙන් එකක් දෙන්නේ නෑ. ඒකයි කිව්වේ ඒකේ විපාකය අනියතයි කියලා. ඒක නියත නෑ. එහෙනම් දරුවට කැම ටිකක් හොයලා දුන්නා කියලා පව් සිද්ධ වෙන්නේ නෑ. අපායට යන්නේ නෑ. මේවා මේ ධර්මයේ පින්වත්නි ඉගෙන ගන්න. හරි ලේසි මේක ඉගෙන ගන්න. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ මේ ත්‍රිපිටක ධර්මයේ මේ අපේ ආශ්චර්යවල් නෙමෙයි. බුදුහාමුදුරුවෝගේ ආශ්චර්යය මේ. අපිට පුළුවන් යම්කිසි විදිහකට මේක ඔයයන්ට කියලා දෙන්න විතරයි. බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් ওই ටිකමනේ. අද බුදුහාමුදුරුවෝ හිටියත් කරන්න කොහමද? නෑ හැබැයි බුදුහාමුදුරුවෝ මායි සම්සන්දනය කරනව නෙමෙයි. බුදුහාමුදුරුවෝ කරන්නේ බුදුහාමුදුරුවන්ගේ විශේෂත්වය තමයි සත්වයන්ගේ ප්‍රඥාව බුද්ධි මහිමය බලලා බණ කියන්න පුළුවන්. මට තාම බෑ. ඒ නිසා හොඳයිද දන්නෙත් නෑ නරකයිද දන්නෙත් නෑ හොඳින් ගත්තද නැත්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඇත්ත ඇති සැටියෙන් කියලා දෙන්න. ඒකනේ බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මොකද්ද? චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සත්තා දේව මනුස්සානම්. මහණෙනි ධර්ම චාරිකාවේ හැසිරෙන්න කිව්වා.
බහුජන හිතාය බොහෝ ජනයාට හිතසුව පිණිස. බහුජන සුඛාය බොහෝ ජනයාට සැප පිණිස. අත්තා හිතාය ඒ ගමන් නිකන් ඉන්න එපා. තමන්ගේ හිතසුව පිණිස වැඩ කර ගන්න කියලා කිව්වා. ඒ කියන්නේ විදර්ශනාදී භාවනාවන් තමනුත් වඩා වර්ධනය කරගෙන අනිත් අයටත් අර්ථය පිණිස ධර්මයේ දේශනා කරන්න කිව්වා. ඉතින් ඒ බුද්ධ වචනයට අනුව අපි මොකද අර ගුරු මුස්තිය තියාගෙන බුදුහාමුදුරුවෝ ඉගෙනුවේ නැහැ. ඉතින් ඒ වගේ තමයි පන්සලේ හාමුදුරුවොත් එහෙමයි. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුරු මුස්තිය තියාගෙන උගන්වන්නේ. තමන් දන්නේ යම් ශාස්ත්‍රයක්ද ඒ ශාස්ත්‍රයේ පරතරට යනකම් තමන්ගේ ශිෂ්‍යයාට කියලා දෙනවා.